ඔව් නෝනා වරුණි මහත්වරුනි, අදත් ඔබ මේ සහභාගී වෙන්නේ ඩොබී සමග කෝටිපති වැඩසටහනටයි. ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද තරඟයට සහභාගී වෙන්නේ ගම්පහ සිට පැමිණි නිමල් මහතා. ඔබට ලැබෙන පළමුවැනි ප්‍රශ්නය, වේගයෙන් පියාසර කරන පක්ෂියෙකු වන කහ කුරුල්ලා මොන පාටද? රතු පාටයි. වැරදි. පිළිතුර වැරදි. ප්‍රශ්න ටිකක් අමාරු තමයි. කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය, මාළගිරවාගේ බෙල්ලේ ඇත්තේ කුමක්ද? ටයි එකක්. වැරදි. පිළිතුර වැරදි. මීළඟ ප්‍රශ්නය, ඉතා අහිංසක සතෙකු වන කළු කුඹියා මොන පාටද? රෝස පාටයි. ඒ පිළිතුරත් වැරදි. ඔබ ඉතා කල්පනාවෙන් උත්තර දිය යුතුයි. මීළඟ ප්‍රශ්නය, පාරමාරු වෙන සුදු ඉර ඇඳ ඇත්තේ මොන පාටින්ද? කොළ පාටින්. එවරත් පිළිතුර වැරදි. ඔබ කල්පනාවෙන් පිළිතුරු දිය යුතුයි. මීළඟ ප්‍රශ්නය, මදුරු දඟර පාවිච්චි කරන්නේ කුමන සතුන් පලවා හැරීමටද? අලියන් පලවා හැරීමට. මෙවරද පිළිතුර වැරදි. ඉතාමත් වැරදි. මීළඟ ප්‍රශ්නය, හාල් පිටි ලබා ගන්නේ මොන ධාන්‍ය වර්ගයෙන්ද? මුං ඇටවලින්. එවරත් පිළිතුර වැරදි. ඔබ කල්පනාවෙන් පිළිතුරු දිය යුතුයි. මේ වැඩසටහනේ ප්‍රශ්න අමාරු බව අපි දන්නවා. ඒත් ඔබ කල්පනාකාරීව පිළිතුරු දිය යුතුයි. මීළඟ ප්‍රශ්නය, නිල් මානෙල් මල මොන පාටද? කොළ පාටයි. මෙවරත් ඔබ වැරදි නිමල් මහතා. මීළඟ ප්‍රශ්නය, සබම් පෙන ඇතිවන්නේ කුමන ද්‍රව්‍යයක් ජලයේ දිය කිරීමේදීද? පාම් පිටි දිය කිරීමේදී. වැරදි නිමල් මහතා, මේ පාරත් ඔබ වැරදි. මීළඟ ප්‍රශ්නය, තට්ටු දෙකේ ගෙදරක තට්ටු කීයක් තිබේද? තට්ටු 5ක්. ඔබ ඉතා ආසන්නයට ආව නිමල් මහතා. තව එක් අවස්ථාවක් ඔබට ලබා දෙනවා. තට්ටු 4ක්. වැරදි. ඔබ මෙවරද අසාර්ථකයි. ඔබට ඊළඟ වටේ සඳහා සහභාගී වීමට තිබුණු අවස්ථාව මගහැරී යනවා. නැවතත් ඩොබී සමග කෝටිපති ඊළඟ වැඩසටහනින් හමු වෙනතුරු මා ඔබෙන් සමුගන්නවා. හලෝ යාළුවනේ, මගේ නම